कैसे बांधे तूने अक्कियों के डोर मान मेरा खिंचा चला आया तेरी ओर नजरों ने तेरी छुआ तू है ये जादू हुआ होने लगी हूँ मैं हंसी आफरी आफरी Hi my cuties! ඉතින් කොහොමද ඔයාලට අදත් කැම්පස් දවසක් හැබැයි අද නිකන් වෙනමම ලෝකයකට ගියා වගේ ඔයාලා දන්නවද ඇයි කියලා? ජපුර දැන් කහම කහපාටයි. ඉතින් බලන්නකෝ ජපුර වසන්තයට හැඩ වෙලා තියෙන ලස්සන මේන් ගේට් එකෙන් ඇතුළට එද්දිම හරිම ලස්සනට කහම කහපාටට කහමල් ගොඩාරියක් පිපිලා. ඒ වගේමයි එන ළමයි හැමෝම මෙතන ඉඳලා ෆොටෝ එකක් ගහලා යන්න නම් අමතක කරන්නේ නැහැ. ඇත්තමයි ළමයි හරිම ලස්සනයි. මට ඒ ලස්සන කියාගන්න වචන නැහැ. එන්ට්‍රන්ස් එකෙන් එද්දි වගේම කැම්පස් එකේ ඇතුළට යද්දිත් මේ වගේ ලස්සන තැන් තව ගොඩාරියක් තියෙනවා. ඉතින් ආසද බලන්න. අද උදේම ලෙක්චර් එකට යන්න ඕනේ කියලා හිතාගෙන ආවට ඇත්තටම ජපුරේ ලස්සන බලලා යන්න නම් අමතක කරන්න හිතුනේ නැහැ. ඉතින් යමුකෝ මාත් එක්ක වටයක්. காதல் கதைகள் கண்ணீர் வேடும் மருதாணி 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 விழையல்லே அடிப்போடி தீபாலே மருதாணி விழையல்லே அடிப்போடி தீபாலி ஆகாயம் மண் மீது சாயாது நிஜமான காதல் தான் நிலையான பாடல் தான் அதனோ செய்யினாலும் நோயாது காதல் கதைகள் கண்ணீர் ඉතින් මේ දවස්වල ජපුර කියලා කියන්නේ වෙනමම ලෝකයක්. අගනුවර හැඩකාරී තවත් ලස්සන වෙලා. මේ ලස්සන බලන්න ඔයාලත් අනිවාර්යයෙන්ම එන්න. මොකද මේ මට දැනෙන හැඟීම දවසක ඔයාලටත් අනිවාර්යයෙන්ම දැනෙන්නම ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා A level කරන කෙනෙක් නම් මේ ලස්සන බලලා ඔයාලගේ හිතේ අදිෂ්ඨානයක් තියාගන්න දවසක මේ ලස්සන ඔයාලගේ ඇස් දෙකෙන්ම දකිනවා කියලා. மருதாணி 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 விழையல்லே அடிப்போடி தீபாலே மருதாணி விழையல்லே அடிப்போடி தீபாலி ஆகாயம் மண் மீது சாயாது நிஜமான காதல் தான் நிலையான பாடல் தான் அதனோ செய்யினாலும் நோயாது காதல் கதைகள் கண்ணீர் ඉතින් පේනවා නේද ලස්සන? මෙච්චර කාර්යබහුල නගරයක මේ වගේ ලස්සන තැනක් තියෙනවා කියලා හිතන්නවත් පුළුවන්ද? நிஜமான காதல் தான் நிலையான பாடல் தான் அதனோ செய்யினாலும் நோயாது காதல் கதைகள் கண்ணீர் ඉතින් අද අපිට පළවෙනි ලෙක්චර් එක තියෙන්නේ ITRC එකේ. 8:10 තමයි මේ පළවෙනි ලෙක්චර් එක තිබුණේ. ඊට පස්සේ 10:12 අපිට කිසිම ලෙක්චර් එකක් නැහැ. ඉතින් ආපහු එන්න හිතාගෙන තමයි මේ ලෙක්චර් එකට යන්නේ. ඉතින් අපිට ෆස්ට් ඉයර් එකේ ෆස්ට් සෙමෙස්ටර් එකේත් IT සබ්ජෙක්ට් එකක් තිබුණා. ඊට පස්සේ සෙකන්ඩ් සෙම් එකේ නම් තිබුණේ නැහැ. දැන් සෙකන්ඩ් ඉයර් එකේ තමයි ආපහුම මේ ITRC එකට එන්න ලැබුණේ. අන්න අර පේන තැනින් තමයි ITRC එකට එන්න තියෙන්නේ. දැන් නම් මං ඉන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. ඉතින් අපේ තියෙන බෑග්ස් මෙතනින් තියලා සෙරෙප්පු ගලවලා තමයි ලැබ් ඇතුළට යන්න ඕනේ. අවශ්‍ය දේවල් අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ මගේ සෙකන්ඩ් ඉයර් එකේ මට හම්බුණ අලුතින්ම හම්බුණ යාළුවෙක් තරුෂි. ඉතින් අනිත් යාළුවා එනකන් මං එයාත් එක්ක ලැබ් එක ඇතුළට ගියා. जाने कैसे बांधे तूने अक्कियों के डोर मान मेरा खिंचा चला आया तेरी ओर नजर
जादू हुआ होने लगी हूँ मैं हंसी आफरी आफरी ඉතින් අද ලෙක්චර එන්න කලින් අපේ තියෙන පාස්වර්ඩ් යූස් කරලා LMS එකටත් ලොග් වෙලා ලෙක්චර් ස්ලයිඩ් එක මුලින්ම ඩවුන්ලෝඩ් කරගත්තා. ඔයාලා දන්නවද දන්නේ නැහැ ළමයි කැම්පස් එක ඇතුලේ අපිට ෆ්‍රී Wi-Fi අපේ මොබයිල් ෆෝන් එකට වගේම ලැප් එකටත් ලැබෙනවා. ඉතින් අපිට තියෙන ඕනම වැඩක් කැම්පස් එක ඇතුලේ ෆ්‍රී කරගන්න පුළුවන්. ඔන්න ඉතින් 10යි වෙලාව. ඒ ලෙක්චර් එකත් ඉවරයි. ඊට පස්සේ ළමයි අපිත් ගියා ෆොටෝස් ගහන්න. මොකද මේ ලස්සන හැමදාමත් මතක තියාගන්න එපයි. උදෙත් මෙතන ගොඩාක් අය හිටියා. දැන් කියලාත් වෙනසක් නැහැ. හැමෝම ලස්සන ෆොටෝස් ගහනවා. ඇත්තටම පේරාදෙනියට නොදෙවිනි ජපුර අද හරිම ලස්සනයි. මරුදානි මරුදානි மருதாணி விழையல்லே அடிப்போடி தீபாலே மருதாணி விழையல்லே அடிப்போடி தீபாலே ஆகாயம் மண்மே අනේ ඉතින් බලන්න ඕනේ නැද්ද මන් ගහපු ෆොටෝස්? ඔයාලට බලන්න ඕනේ නැති උනාට කමක් නැහැ. ඔන්න මම පෙන්නනවා. ලස්සනයිද කියලා කියාගෙන යන්න ඕනේ හරිද? ஆகாயம் மண் மீது சாயாத நிஜமான காதல் தானே තව ගොඩක් ගැහුවා ළමයි. ඉතින් ඔක්කොම පෙන්නන්න බෑනේ. ඊට පස්සේ අපි ආවා රීඩිමට. මොකද අපිට තව වෙලා තිබුණා ඊළඟ ලෙක්චර් එක පටන් ගන්න. ඉතින් පේනවාද හැමෝම මෙතන ඉඳලා වැඩ. මොනා කරත් ඉතින් ඉගෙන ගන්න මුල් තැන දෙන්න ඕනේ නේද? අද වීඩියෝ එක ගැන මොනවද හිතෙන්නේ කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් ලියාගෙනම යන්න. ඔයාලගේ ලස්සන කමෙන්ට් වලට මම හරිම ආසයි. ඒවට ගොඩාක් ස්තුතියි. අපි ඉතින් අද අපේ ලන්ච් එක අරගෙන පොඩි වැඩකට ගියා. මේ තියෙන ළමයි මොකක්ද දන්නවද විශේෂත්වය? අපේ බැච් ට්‍රිප් එක මේ දවස්වල ප්ලෑන් කරමින් ඉන්නවා. ඉතින් ඒකට ටී-ෂර්ට් ගන්න තමයි අපි අද ගියේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේ ට්‍රිප් එකේ වීඩියෝස් මම ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊට පස්සේ 5 වෙනකම් අපිට ලෙක්චර්ස් තිබුණා. ඉතින් මට ඕනුනේ අද ජපුර කහ වසන්තය ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් ළමයි අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් හීන වෙනුවෙන් කැප වෙන ඔයාලට ජය වේවා. බයි බයි.